හරි මේ වීඩියෝයෙන් බලමු අපි Redis කියන්නේ මොනවද කියලා. Redis කියන්නේ back end එකේ key value format එකෙන් data temporarily store කරන in memory store එකක්. සරලවම ඒක Redis කියන එක ගැන idea ගන්න නැත්තම් front end එකේ local storage එකේ අපි data save කරන්නේ key values විදියට. එතකොට එතන වෙන්නේ browser එකේ තමයි අපි data save කරන්නේ. ඒකට key value විදියට තමයි එතන data save වෙන්නේ. එතකොට මේ Redis වලත් තියෙන්නේ ඒ දේම තමයි back end එකේ RAM එකේ තමයි data save වෙන්නේ key value එකක් විදිහට. ඒ වගේම තමයි Redis data RAM එකේ store වෙනවා. RAM එකේ data store වෙන නිසා අපිට ගොඩක් fast. ඒ නිසා short time memory වල අපි Redis use කරනවා. ඒ වගේම තමයි Redis කොයිම වෙලාවකවත් permanent database එකක් නෙමෙයි. short time data save කරන්න තමයි අපි Redis use කරන්නේ. ඒ වගේම මෙතන දෙන table එකේ බලුවොත් අපිට idea එකක් ගන්න පුළුවන් කොහොමද key value save වෙන්නේ කියලා. මෙතන Paul කියන ඒ key එකට අදාළව value එක save කරලා දෙනවා. මේ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. key එකට අදාළව තමයි value එක save කරන්නේ. එතකොට මෙයා නිතරම identify කරගන්නේ unique විදිහට key එක. ඒ key එක තමයි අපි ඒ key එකට අදාළ value එක තමයි RAM එකෙන් අපි ගන්නෙ. අපි බලමු Redis වගේ caching එක use කරේ නැත්නම් අපිට එන ප්‍රශ්න මොනවද කියලා. එතකොට same DB එකෙන් ආයෙ data ගන්න. ඒ කියන්නේ අපි application එකට යනකොට එකම data එක database එකෙන් repeatedly query කරනවා. එතකොට DB hit එක වැඩි වෙනවා. ඒ වගේම තමයි application එක slow වෙනවා. DB query ගොඩක් run වෙන නිසා response time එක slow වෙන්න පුළුවන්. එතකොට user app එක slow වගේ feel වෙනවා. තව දෙයක් තමයි database load වැඩි වෙන එක. database එක request වැඩි වෙනකොට CPU memory usage වැඩි වෙන නිසා database performance drop වෙන්න පුළුවන්. තව දෙයක් තමයි අපි Redis OTP verification login rate limiting API caching වගේ දේවල් වලට use කරන්න පුළුවන්. සරලව OTP verification වලදී කොහොමද මේ Redis use වෙන්නේ කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරොත්. එතකොට වෙන්නේ දැන් අපි normal Redis use කරන්නේ නැත්නම් අපි කරන්නේ සාමාන්‍යයෙන් හිතන්න email verification එකක් කියලා අපි කරන්නේ email user create කරාට පස්සේ email එකකුයි ඊට අදාළ OTP එකකුයි create කරලා node mail වලින් හරි service එකකින් ඒ email එකට අදාළ userට mail එකක් යවන ගමන් අපි කරන්නේ අපි හදාගත්ත OTP verification table එකේ යවාගත්ත OTP එක email එකයි save කරන එක. එතකොට අපි මෙතන Redis use කරන්නේ අපි table එක තමයි OTP යන හැම user කෙනෙක්ගේම email OTP save කරගන්නේ. එතකොට මෙතන නිතරම ඒ කියන්නේ දැන් අපිට මේ data වැඩක් නැහැ නේ අපි expire time එක set කරොත් අපි සාමාන්‍යයෙන් විනාඩි 5කට පස්සේ ඒ OTP එක expire වෙන්න set කරොත් එතකොට ඒ OTP එක වැඩක් නැහැ වුණාට අපිට නිතරම DB එකේ data save වෙනවා. දිගටම හැම user කෙනෙක්ගේම email verification data ටික save වෙනවා. අපිට එතකොට තව දෙයක් තමයි මෙතන DB එකේ data save වෙනවා. ඒ data විනාඩි 5කට පස්සේ expire වෙනවා. ඊට පස්සේ අපිට මම හිතනවා ඔයාලා දන්නද කියලා cron jobs expire වෙච්ච data remove කරන්න සමහරවිට අපි cron jobs use කරන්න යනවා. expire වෙච්ච data මේ remove කරන්න. අපි මෙතනදී Redis use කරොත් තියෙන වාසිය තමයි අපිට OTP එකයි user email එකයි අපිට DB එකේ save කරන්න ඕනේ. අපිට email එක කියන key එක email එකක් විදිහට අරගෙන අපි back end එකේ generate කරන OTP එක save කරන්න පුළුවන් අපේ cache එකක් විදිහට Redis use කරලා. Redis වල TTL support කරන නිසා අපිට token එක කියන්නේ user ගේ අපි ඒවල cache කරන email එකයි OTP එකයි එක අපිට time එක set කරන්න පුළුවන් expire වෙන. මෙතනදී අපි table එකේ data save කරනවා වගේ අපිට එතකොට expired logic ලියන්න කිසිම දෙයක් නැහැ. අපිට cache එකක් විදිහට තමයි data save වෙන්නේ. ඒ වගේම auto expire වෙනවා. ඒක අපිට cron job use කරන්න ඕනෙත් නැහැ. ඒ නිසා අපිට ගොඩක් code අඩු කරගන්න පුළුවන් අපි Redis use කරන එකේ. අපි ඉස්සරහට උදාහරණයක් බලමු කොහොමද මේ දේ වෙන්නේ කියලා. ඒ වගේම login rate limiting ගැනත් බලුවොත් අපිට පුළුවන් අපි සාමාන්‍ය මම හිතනවා ඔයාලා පාවිච්චි කරලා ඇති කියලා express rate limiting. ඒ වගේම අපිට Redis use කරලා rate limit කරගන්න පුළුවන්. මෙතනදී වෙන්නේ key එක මේ කියන්නේ අපිට email එක save කරලා count එකක් දෙන්න පුළුවන්. එතකොට මෙයා කරන්නේ email එකට අදාළව එයා count කරගන්නවා. අපිට පුළුවන් එතකොට count එක set කරන්න. එතකොට email එකට අදාළව user සැරින් සැරේ වැරදි password එකෙන් log වෙනවා නම් අපිට පුළුවන් ඒ count එකට අදාළව මේ prevent කරන්න. හරි අපි ඊළඟට බලමු Redis කොහොමද local machine එකේ run කරගන්නේ කියලා අපි ඊළඟට බලමු. ඒකට අපිට WSL tool එක ඕනේ. ඒකෙන් අපිට Linux environment එකක් හදා ගන්න පුළුවන්.
මේකෙදි වෙන්නේ අපි WSL tool එක යූස් කරලා Ubuntu ඉන්ස්ටෝල් කරලා අපි Redis යූස් කරන්න පුළුවන් Linux environment එකක් හදාගන්න. Windows යූස් කරනවා Redis ඩිරෙක්ට් සපෝට් කරන්නේ නැහැ. ඒ නිසා තමයි මේ WSL tool එක යූස් කරලා Redis යූස් කරන්න පුළුවන් විදිහට environment එකක් හදාගන්න. අපි දැන් බලමු මේ දේ කරන්නේ කොහොමද කියලා. හරි අපි බලමු කොහොමද එනවා Redis යූස් කරන්න Linux environment එක හදාගන්නේ කියලා. ඒකට ඔයාලා CMD එක open කරලා මේ command එක run කරගන්න. එතකොට මේක අපිට Linux environment එක හදාගන්න පුළුවන්. අපිට මේකෙදි Ubuntu install කරගන්න පුළුවන්. ඔයාලට පේනවා දැන් Ubuntu install වෙනවා. ඒකට හැබැයි පොඩි වෙලාවක් යනවා. හරි Linux update වුණාට පස්සේ ඔයාලට මේව තමයි බලා ගන්න පුළුවන්. දැන් අපිට තියෙන Linux account එක හදාගන්න එක. මෙතන ඔයාලට name එකක් දෙන්න. ඊට පස්සේ password එක enter කරන්න දෙන්න. මෙතන password එක අපි type කරන එක පෙන්නන්නේ. ඒ වුණාට එතන password එක type වෙනවා. ඒ වගේම password එක confirm කරන්න. හරි දැන් අපේ account එක create වෙලා ඉවරයි. දැන් අපි Linux system එක update කරගන්න ඕනේ. ඒකට මේ command එක ඔයාලා run කරගන්න. එතකොට අපි Linux system එක update කරගන්න පුළුවන්. ඊට පස්සේ password එක enter කරන්න. හරි දැන් ඔයාලට වෙනවා system එක update වෙනවා. හරි දැන් සිස්ටම් එක අප්ඩේට් වෙලා ඉවරයි. දැන් අපි Redis ඉන්ස්ටෝල් කරගමු. මේ කමාන්ඩ් එක රන් කරගන්න. ඒකට අපි Redis ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. Redis server එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. දැන් අපිට තියෙන Redis server එක ස්ටාර්ට් කරගෙන රන් කරලා බලන්න. මේ කමාන්ඩ් එක රන් කරන්න. හරි දැන් අපි ඉන්නේ Redis server එක ඇතුලේ. දැන් අපිට Redis server එක හරියට රන් වෙනවද කියලා අපිට චෙක් කරගන්න පුළුවන්. ඒ කමාන්ඩ් එක තමයි හරි ඊට පස්සේ Redis server එකට අපි connect වෙන්න ඕනේ. ඒකට අපි මේ command එක run කරන්න ඕනේ Redis CLI. එස් අපිට පේනවා මෙතන අපේ local host IP එක සහ Redis default port එක 6379 එකෙන් Redis use කරන port එක. හරි දැන් අපි Redis වලට connect වෙලා ඉන්නේ. දැන් අපිට මේ command එක use කරාට පස්සේ අපිට pon කියලා response එක එනවනම් අපි Redis වලට හරියට කනෙක්ට් වෙලා ඉන්නේ. හරි ඔයාලට පේනවා ඇති අපිට රෙස්පොන්ස් එක පොන් කියලා ආවා. දැන් අපේ මැෂින් එකේ ලෝකලි හරියටම Redis රන් වෙලා තියෙනවා. හරි අපි බලමු බේසික් CMD කොහොමද CMD එකේ වැඩ කරන්නේ කියලා බේසික් Redis command එකක් එක මම ඒකට අලුත් CMD එකක් open කරගන්නවා. මේකේ ඔයාලට පැහැදිලි නැති හින්දා. හරි ඒකෙත් අපි Redis වලට Redis server එකට කනෙක්ට් වෙලා ඉමු. හරි දැන් අපි Redis server එක ඇතුලේ. දැන් අපි basic command ටික try කරලා බලමු. දැන් මේ Redis වල තියෙන command ටික set get expire delete වගේ command. අපි ඉස්සෙල්ලාම set කියන එකෙන් අපි value එක set කරලා බලමු. දැන් අපේ key value එක set වෙලා තියෙන්නේ. දැන් මෙතන expire time එක set කරලා නැති හින්දා මේ key එක save වෙලා තියෙන්නේ. දැන් අපි ඒ value එක අපිට බලන්න ඕන නම් අපි key එක use කරලා ඒක බලන්න පුළුවන් get එකක් එක්ක get name එක්කද අපිට දැන් value එක එනවා.
ඒ වගේම තව දෙයක් කියනවා Redis persistence support කරන නිසා RAM එකේ data save වුණා කියලා server එක restart වුණොත් data නැති වෙන්නේ නැහැ. එයා snapshot එක disk එකේ save කරනවා. ඊට පස්සේ ආයෙ අපි Redis server එකට connect වුණාට පස්සේ එයා ඒ ටික අරගෙන RAM එකට load කරලා ගන්නවා. හරි දැන් අපි key එක delete කරලා බලමු. මොකද delete වෙන්නේ කියලා del key එකත් එක්ක අපි key එක use කරන්න ඕනේ. ඊපස්සේ දැන් delete කරලා දෙන්න අපි දැන් ආයෙ එක ගන්න බලමු. key එක තියනවාද කියලා. දැන් මෙතන permanently data delete වෙලා තියෙන්නේ. හරි අපි ඊළඟට බලමු data expire වෙන විදිහට කොහොමද value එකක් හදාගන්නේ කියලා. හරි අපි කලින් කතා කරා වගේ OTP keyword එක set කරලා බලමු. OTP ඊට value එක දෙමු. ඒ වගේම expire වෙන time එක දෙමු. මෙතන දැන් මම 13 second වල තමයි දීලා තියෙන්නේ. දැන් අපේ value එක save වෙලා තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේ value එක 13 second වලින් expire වෙනවද නැද්ද කියලා. දැනට අපි අරන් බලමු තාම value එක තියෙනවද කියලා. තාම value එක තියෙනවා. අපි 13 second පවුනාට පස්සේ මේක permanently delete වෙනවා. හරි දැන් බලමු තාමත් මේ data එක අපේ RAM එකේ save වෙලා තියෙනවද කියලා. දැක්කද දැන් expire වෙලා ගිහිල්ලා තියෙනවා. මෙතනදී permanently data expire වෙලා යනවා. ඒ වගේම තව ගොඩක් Redis command තියෙනවා count එක catch කරගන්න ඒවා. ඒ වගේම exist ඒ වගේ ගොඩක් command තියෙනවා. ඒ වගේම time එක තව කියන data එක expire වෙන්න තව කොච්චර time එකක් තියෙනවද ඒ වගේ command දෙනවා. මම හිතනවා ඔයාලා ඒවා try කරලා බලයි කියලා. ඒ වගේම මම හිතනවා ඔයාලා Redis basics තේරුණා කියලා. ඒ වගේම අපි ඉස්සරහට බලමු සරල app එකකින් කොහොමද මේ දේවල් ඇත්තටම handle කරන්නේ කියලා. අපි එන මේ වීඩියෝ එකකින් හම්බෙමු.